හිතක ඇති වෙන පුංචිම පුංචි අදහසකට පොඩි අයිඩියා එකකට පුළුවන් ලෝකයක්ම වෙනස් කරන්න. ඇත්තෙන්ම. ඒ පොඩි අයිඩියා එක බිස්නස් අයිඩියා එකක් වුණොත් ලෝකෙ වෙනස් කරන්න විතරක් නෙමෙයි ලෝකෙම ජයග්‍රහණය කරන ව්‍යවසායකයෙක් බිහි වෙන්නත් පුළුවන්. ඉතින් අද මාත් එක්ක ඉන්නේ ඒ විදිහට තමන්ගේ හිතේ ඇතිවෙච්ච පුංචි අදහසක් ව්‍යාපාරයක් බවට පත් කරලා එහි ජයග්‍රාහී ඵල නෙලා ගන්න දෙන්නේ. එයින් එක්කෙනෙක් අදහස් අඳින එක්කෙනෙක්. අනිත් එක්කෙනා අදහස් පැල කරන කෙනෙක්. තමන්ගේ අදහස අඳින කෙනා ඩිසයින් ලැබ්ස් ආයතනය බිහි කරපු මොහමඩ් නෆීස්. හිතේ ඇතිවෙච්ච අදහස බොහොම පරිස්සමට පැල කරන කෙනා ෆ්‍රෙෂ්ටෝපියා ආයතනයේ අධිපතිනි සචිනි රසාද. හැබැයි මේ දෙන්නගේ කතා දෙක මේ දෙන්නගේ බිස්නස් ජර්නි එක නම් හරිම වෙනස්. අපි බලමු මේ අහන්නම් වටින ඒගොල්ලන්ගේ කතාව මොන වගේද කියලා. නෆීස් නම් මට කියපු විදිහට තමන්ගේ දෙයක් කොයි විදිහට හරි කරන්න ඕන කියලා හිතාගත්තම කෙනෙක්. ලෝකෙට අලුත් දෙයක් කරන්න ඕන කියලා ඩිටර්මයින් කරගත්ත කෙනෙක්. ඉතින් මේ අයිඩියා එක හිතේ ඇතිවෙච්ච පුංචි අදහස බිස්නස් එකක් බවට පත් වුණේ කොහොමද නෆීස්? ඔව් ඇත්තටම මට හම්බ වෙන පොඩි අවස්ථාවක් ඕපන් යුනිවර්සිටි එකේදී ඔන්ටර්ප්‍රෙනර්ෂිප් ඉවෙන්ට් එකකට සහභාගී වෙන්න. එතකොට ඒ ඉවෙන්ට් එකේ සහභාගී වෙච්ච එකේ ප්‍රතිඵලයක් විදිහට මට හම්බ වෙනවා ඉන්ඩස්ට්‍රියල් ලයිසන්ස් සෙන්ටර් එකත් එක්ක එකතු වෙලා ප්‍රොජෙක්ට් එකක් කරන්න. ඒ ප්‍රොජෙක්ට් එකේ ප්‍රතිඵලයක් විදිහට අපි නිම කරලා මාකට් එකට දානවා පීකොක් විලා කියන ප්‍රොඩක්ට් එක. ඒ ප්‍රොඩක්ට් එක හරහා අපිට ආපු අවස්ථාවලින් අපි මේ ඩිසයින් ලැබ්ස් කියන ආයතනය පුද්ගලික සමාගමක් කරලා ලංකාවේ ලීඩිං ඇඩ්වර්ටයිසිං ඒජන්සි එකක් සහ මැනුෆැක්චරිං ඇන්ඩ් ප්‍රොටෝටයිපිං ඒජන්සි එකක් කියන තැනට අපි ගෙනාව අවුරුදු 2.5ක් ඇතුළත. ඒක තමයි මගේ ස්ටෝරි එක. ඔව්. නෆීස්ට නම් ඕනේ බිස්නස් එකක් පටන් ගන්නමනේ. හැබැයි සචිනිගේ කතාව ඊට වඩා වෙනස්. සචිනි කියන්නේ වෙනත් වෘත්තියක ජොබ් එකක් කරන ගමන් නූතන තාක්ෂණයේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක් තුල පාර්ට් ටයිම් බිස්නස් එකක් කරගෙන යන කෙනෙක්. සචිනි ඔයාගේ මේ බිස්නස් එක තමන්ගේ ජොබ් එකත් එක්කම කරගෙන යන්න ඕනේ කියලා ඒ අදහස පැල කරගන්න. මූලික වස්තු බීජය ආවේ කොහොමද? මේ සීඩ් එක පැල කරගත්තේ කොහොමද?
මෙහෙම ඇත්තටම කිව්වොත් එහෙම මගේ බිස්නස් එක මුලින්ම බිස්නස් එකක් විදිහට පටන් ගත්ත එකක් නෙවෙයි. ඒක ප්‍රොජෙක්ට් එකක්. ඒ කියන්නේ අපේ ලේන් එකේ ඉන්න කට්ටියව එකතු කරගෙන AI කියන එක ආශ්‍රයෙන් urban gardening කියන concept එක ප්‍රොමෝට් කරන්න කරපු ප්‍රොජෙක්ට් එකක්. ඉතින් මේ ප්‍රොජෙක්ට් එක අවුරුද්දක් කරලා අවුරුද්ද අවසානයේදී මගේ යාළුවයි මයි කතා කරනවා අපි මේක මෙහෙමම නවත්තනවද නැත්නම් මේක තව මොන හරි දෙයක් කරන්න පුළුවන්ද කියලා. ඉතින් එහෙම කතා කරන වෙලාවේ තමයි ඇයි අපි මේක බිස්නස් එකක් කරන්න නැත්තේ කියලා. ඉතින් එහෙමත් බලාගෙන යනකොට පැල කියන එක ඇත්තටම urban gardening කියන concept එකත් එක්ක විවිධ විදිහට යනවා. ඉතින් ඒ විවිධ දේවල් ගැන හිතලා බලනකොට අපිට හිතෙන කෙනෙක්ට තෑග්ගක් දෙන්න ඇයි මේක බැරි කියලා. ඉතින් එතකොට තමයි cactus කියන එක ඔළුවට එන්නේ. indoor plants කියන එක ඔළුවට එන්නේ. ඉතින් එතකොට ඒ දෙත් එක්ක අපි හිතනවා මේක එහෙනම් මෙහෙම කරොත් හොඳයි. හැබැයි දැන් ඊළඟට ප්‍රශ්නයක් එනවා කොහෙද මේක කරන්නේ අපි කියලා. ඉතින් අපිට මොකද ඒ වෙනකොට ඕපන් යුනිවර්සිටි එකේ ඩිග්‍රී එක ඉවර වෙලා ඊළඟට පළවෙනි ජොබ් එක ලැබෙනවා එතනම ඩිමොන්ස්ට්‍රේට් විදියට. ඉතින් ඒකත් අතාරින්න බෑ. ඉතින් ඒක නිසා ඒක කරන ගමන්ම කරන්න පුළුවන් හොඳ විදිහක් තියෙනවා ඔන්ලයින් කියලා අපි මුලින්ම Facebook එක හරහා පටන් ගත්තා. ඊළඟට තමයි Instagram, WhatsApp එකේ බිස්නස් එක account එකක් විදිහට දාලා ඒ විදිහවල් වලින් පුළුවන් තරම් මේක ප්‍රොමෝට් කරලා අපි ඕඩර්ස් ගන්න පටන් ගත්තා. විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන්න පිවිසෙන ඔබ හැමෝම අනිවාර්යෙන්ම යම්කිසි අරමුණක් හිතේ දරාගෙන තමයි මේ අධ්‍යාපනය ලබන්නේ. ඒ අතරේ නෆීස් වගේ තමන්ගේම ව්‍යාපාරයකින් ජීවිතය ජය ගන්න හිතන අය ඉන්නත් පුළුවන්. නැත්තම් සචිනි වගේ තමන් ඉගෙන ගත්ත දෙයින් ජොබ් එකක් කරන ගමන්ම part time business එකක් කරන කෙනෙක් ඉන්නත් පුළුවන්. මේ වීඩියෝ එක බලන ඔයාලට මේ වගේ බිස්නස් අයිඩියා ඕන තරම් ඔයාගේ හිතේ තියෙන්න පුළුවන්. ඒ වගේ අයිඩියා එකක් හිතට ආවහම ප්‍රශ්න ගොඩක් එනවා නේද? මේක ඇත්තටම බිස්නස් අයිඩියා එකක්ද? මට තියෙන්නේ හරිම පොඩි අයිඩියා එකක් නේ. මේකෙන් බිස්නස් එකක් මට කරන්න පුළුවන්ද? කරලා සාර්ථක වෙන්න පුළුවන්ද? නෆීස්, ඔයාටත් මේ වගේ දේවල් හිතුණාද? එතකොට ඔයා මේ බිස්නස් අයිඩියා එක බිස්නස් එකක් බවට පත් කරේ කොහොමද? ඒ අත්දැකීම අපි කතා කරමු. ඔව්, ඇත්තටම මට ඒ වෙලාවේ තිබ්බේ බිස්නස් එකක් කරන්න ඕන කියන ලොකු ආශාවක් සහ ලංකාවේ හොඳ ප්‍රොඩක්ට් එකක් අපි ලෝකෙට අරන් යන්න ඕන කියන එක. ඒතර මම එතනදි කල්පනා කරේ නැහැ මගේ මේ තියෙන මම පටන් ගත්ත පොඩි ප්‍රොඩක්ට් එකක් වුණත් ඒකෙන් මම හැම වෙලේම බැලුවේ මේක ලෝකේ කොහේ හරි තැනකට මේක ලංකාවේ විතරක් නෙමෙයි මිනිස්සුන්ට හොඳ ප්‍රොඩක්ට් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් හොඳ කමර්ෂල් වැලියු එකක් තියෙන ප්‍රොඩක්ට් එකක් කියන තැනට අරන් යන්න. ඒකෙදි අපිට ඉස්සරහට ආව චැලෙන්ජස් එක. ඒතර අපිට සමහර තැන්වල ආව චැලෙන්ජස් එක අපිට වෙලාවට වුණා වෙන පාත්වේස් ගන්න අපිට ලොකු මාකට් එකක් අචීව් කරන්න ඕනේ. අපි කවුද කියලා අපි මුළු ලංකාවටම අපි අඳුනලා දෙන්න ඕනේ. ඒකෙන් තමයි අපිට ඒ අතර ආපු ඔපචුනිටි එක තමයි ඇඩ්වර්ටයිසින් ෆීල්ඩ් එකට එන්ටර් වෙන එක. අනික මගේ ලොකු කාලයක හොබි එකක් විදිහට මගේ විනෝදාංශයක් විදිහට තිබ්බෙත් ඇඩ්වර්ටයිසින් වගේ ලස්සන දේවල් කරලා මිනිස්සුන්ට හොඳ සර්විස් එකක් දෙන. හොඳ ලස්සන පෙනුමක් තියෙන දේවල් හදලා අපි ඒක ෂෝකේස් කරන එක තමයි මගේ ලොකු එම් එකක් වෙලා තිබ්බේ. එතකොට ඒකට මම පාර හදාගත්තා මේ ප්‍රොඩක්ට් එක තුලින්. අපි සයිනේජස් ඒ කියන්නේ නාමපුවරු ලයිට් බෝඩ්ස් වගේ දේවල් හදන්න පටන් ගත්තා. ඒකත් එක්කම අපි ගාව තියෙන ෆැසිලිටිස් අපි පොඩ ඉම්ප්‍රූව් කරා. ඔයගලන්ට හිතෙන්න පුළුවන් මේ වගේ දෙයකට කැපිටල් එකක් ඕනේද කියලා. මම මේ බිස්නස් එක ස්ටාර්ට් කරේ ලැප්ටොප් එකකුයි 3D print එකකින්. එතකොට ඒ වගේ පොඩි කැපිටල් එකක් අපි හිතමු සාමාන්‍ය ලක්ෂ 3ක වගේ කැපිටල් එකකින් පටන් ගන්න පුළුවන් බිස්නස් එකක්. අපේ මේන් අපි කැපිටල් එක කරගත්තේ අපි ක්ලයන්ට්ස් ලගෙන් ඇඩ්වාන්සර්ස් අරගෙන අපි ඒව වලින් තමයි ප්‍රොජෙක්ට් එක කරේ. ප්‍රොජෙක්ට් එක කම්ප්ලීට් කරලා අපිට හම්බ වෙන සල්ලිත් මම පර්සනල් යූස් කරන්න නැතුව අපි ඒක බූට්ස්ට්‍රැප් කරා බිස්නස් එක ඇතුලේ. බිස්නස් එකට මේක ඉන්වෙස්ට් කරා. එහෙම හැම ප්‍රොජෙක්ට් එකකදීම අපිට හම්බ වෙන ප්‍රොෆිට් එක අපි තව අලුත් මැෂින් එකක් ගන්න, අපිට අවශ්‍ය ෆැසිලිටි එකක් ඉම්ප්‍රූව් කරන්න අපි යූස් කරා. එහෙම තමයි මේ වෙනතුරු අවුරුදු දෙකක් අපි ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා මේ බිස්නස් එක හොඳ ස්ටේබල් තැනකට අපි ගෙනල්ලා තියෙනවා. ඔව්, ඒ නෆීස්ගේ ආරම්භයනේ අපි සචින දිහාට හැරුණොතින් ඇය ඕපන් යුනිවර්සිටි එකේම ඩෙමොන්ස්ට්‍රේටර් කෙනෙක් විදිහට වැඩ කරලා අද වෙද්දි ගුරුවරියක් විදිහට කටයුතු කරගෙන යන කෙනෙක් නේද සචිනි? ඔව්. ඔව්. ඉතින් ඒ විතරක් නෙමෙයි සචිනි තවමත් තමන්ගේ දැනුම දරුවන්ට ලබා දෙන ගම ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක බිස්නස් එකකුත් කරන කෙනෙක්. ඉතින් ඇයට මේ හැමදේම කළමනාකරණය කරගන්න ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන සුවිශේෂත්වය, එහි තියෙන යුනික්නස් එක මහඟු අත්වැලක් වුණා කියන එකට නම් කිසිම සැකයක් නැහැ.
නමුත් මේ හැමදේම මැද්දේ බිස්නස් එකක් පටන් ගන්නකොට ඒ ඉදිරියට පවත්වාගෙන යනකොට එන අභියෝග නම් බොහොමයි. ඉතින් සචිනී ඔයාට ආපු ප්‍රශ්න, අභියෝග, ඒ චැලෙන්ජස් වලට ඔයා මුහුණ දුන්නේ කොහොමද? ඔව් අර කිව්වා වගේ ෆ්ලෙක්සිබල් සිස්ටම් එක ගැන කතා කරත් මුලින්ම ෆ්ලෙක්සිබිලිටි එක ඇත්තටම වැදගත්. මොකද ඕපන් ඇන්ඩ් ඩිස්ටන්ස් ලර්නින් කියනකොට අපිට ඕනි හැම වෙලේම එතනට යන්න අවශ්‍ය නැහැ. ඉතින් ඒක ඇත්තටම ගොඩක් වෙලාවට වටිනවා. එතකොට මට ජොබ් එක කරන්න පුළුවන්, මට බිස්නස් එකේ දේවල් බලන්න පුළුවන්. ඒත් එක්කම මට තවදුරටත් අධ්‍යාපන කටයුතු කරගෙන යන්න පුළුවන්. ඒක ඇත්තටම වටින දෙයක්. ඒ වගේම තව දෙයක් ඕපන් යුනිවර්සිටි එකෙන් මට විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් ඕපන් යුනිවර්සිටි එකේදී ඉගෙන ගන්න මෙතඩ් එක පොඩි දෙයක් දුන්නොත් අපි ඒ දේ හොයලා ඉගෙන ගන්නවා ගොඩක්. ඒ කියන්නේ ඒක. එතකොට මේ වගේ බිස්නස් එකක් කරද්දී අපිට එන චැලෙන්ජ් එකක චුට්ටි කෑල්ලක් කොනක් හොයාගත්තම ඒක තවදුරටත් හොයලා අපිට හොඳ සොලියුෂන් එකක් හොයාගන්න ඒ හැකියාව ඩිවෙලොප් වෙච්ච එක සෑහෙන වටිනවා. ඒකත් අපිට මේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන වාසියක්. ඊට අමතරව ගත්තොත් එහෙම මූලික ප්‍රාග්ධනය ඒ මූලික ප්‍රාග්ධනය කියන එක මට ඇත්තටම ලොකුවටම තිබුණේ නැහැ. එතකොට මම මේක පටන් ගත්තේ මුලින්ම මගේ උඩ තට්ටුවේ පුංචි බැල්කනිය. ඇත්තට පුංචි බැල්කනිය අද වෙනකොට මම ප්ලාන්ට් හවුස් එකක් ගහලා ඒ විදිහට යනකල් කරගෙන යනවා. ඉතින් ඒක මම මේ අභියෝගයේ ජයගත්තු විදිහක් ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක හරහා. ඊළඟට තමයි අපිට මේක ෆිනිෂ් ප්‍රොඩක්ට් එකක් යන්නේ. ඒ ප්‍රොඩක්ට් එකට ඇත්තටම මේක ඩිලිවර්, ඒ කියන්නේ ඔන් ටයිම් ඩිලිවර් කියන එක ඕන වෙනවා. මොකද gift එකක්නේ. ඒ on time delivery යන්න ගියාම මේක normal delivery service වල යවන්න විදිහක් නැහැ. එතකොට ඒකටත් මම open university එකෙන්ම solution එකක් හොයාගත්තා. අපේ ඉන්න නංගිලා මල්ලිලා ඒගොල්ලොන් part time විදිහට job කරන කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ මට මේකට ගොඩක් උදව් වෙනවා. ලොකු orders ආවොත් ඇවිල්ලා උදව් වෙනවා. ඒ වගේම delivery එකටත් එයාලම උදව් වෙනවා. එයාලා part time මගේ delivery එක කරන නිසා. ඔව්. සචිනීට වගේ නෆීස්ට වගේ ඔයාටත් ඔයාගේ බිස්නස් එක පටන් ගනිද්දි ඕන තරම් ප්‍රශ්න අභියෝග ඒවි. සමහර විට මේ ප්‍රශ්න අභියෝග හමුවේ බොහෝ පිරිසක් තමන්ගේ බිස්නස් අයිඩියා එක අතහැරලා දානවා. සමහර වෙලාවට බිස්නස් එක පටන් ගත්ත ගමන්ම එහෙමත් නැත්නම් ඒ බිස්නස් එක උපදින්නත් කලින් බිස්නස් අයිඩියා එක අතහැරලා දාන අය බොහොමයි. හැබැයි අපි කවුරුත් දන්න මාර්ක් සකර්බර්ග් වරක කියනවා the biggest risk is not taking any risk. ලොකම අවදානමක් නොගැනීමයි කියලා. අන්න ඒක නිසා තමයි ඒ අවදානම හරි විදිහට ගන්නේ කොහොමද? ඒ අවදානම නිසි ලෙස කළමනාකරණය කරන්නේ කොහොමද? ඒ අවදානම තුළින් ඔබේ බිස්නස් එක ජයග්‍රහණය කරා ගෙනියන්නේ කොහොමද? මේ සියල්ලම දැනගන්න නිසි අත්වැලක්, නිසි අධ්‍යයනයක් අවශ්‍යයි. ඒ අධ්‍යයනය, ඒ අත්වැල, ඒ උදව්ව ඔබට ලබා දෙන්න තමයි ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය ඕපන් යුනිවර්සිටි එකේ කැරියර් ගයිඩන්ස් යුනිට් එක ඉනස්පයර් OUSL කියලා ඔන්ටර්ප්‍රනර්ෂිප් ඩේ එකක්. ඒ විතරක් නෙමෙයි බිස්නස් අයිඩියා පිචින් කම්පිටිෂන් එකක් සංවිධානය කරලා තියෙනවා. ඉතින් මේ මහඟු අවස්ථාව නවක ව්‍යවසායකයන් අතට පත්වීම ගැන නෆීස් ඔයා දරන්නේ මොන වගේ අදහසක්ද? මට සුන්දර මතකයක් මේකත් එක්කම අවදි වුණා. මම ඉස්සර ඕපන් යුනිවර්සිටි එකේ බැචලර් ඔෆ් සයන්ස් ඩිග්‍රී එක කරන ගම සීමා ගණකාධිකරණ පාඨමාලාවත් කරන අතරතුර මට ලොකුවට උවමනාවක් තිබ්බා ඇකඩමික් සයිඩ් එකෙන් ගියත් කවදා හරි දවසක බිස්නස් එකක්ම කරන්න ඕනේ කියන තැන මම හිටපු නිසා මම යන පාර කොහොමද කියලා හොයාගෙන යනකොට මට හම්බුනේ හොඳම ඔපචුනිටි එක තමයි ඔන්ටර්ප්‍රෙනර්ස්ලා හදන ඉවෙන්ට්ස්, ඔන්ටර්ප්‍රෙනර්ස්ලාට සපෝට් එකක් දෙන සහ එහෙම ඉකෝසිස්ටම් එකක් හදන ඉවෙන්ට් එකකට ගිහිලා ජොයින් වෙලා ඒ වලින් පන්නරයක් ගන්න, ඒ වලින් එක්ස්පීරියන්ස් එකක් ගන්න. ඕපන් යුනිවර්සිටි එකේ ඒ දවස්වල ඕගනයිස් කරපු ඔන්ටර්ප්‍රෙනර්ෂිප් ඩේ එකකින් තමයි මමත් මගේ ජර්නි එක ස්ටාර්ට් කරේ. මට ඒ දවස්වල තිබ්බ අයිඩියාස් කිහිපයක්. ඒ අතරින් මම අරන් ගියා පේපර් රීසයික්ලින් ප්‍රොජෙක්ට් එකක් සහ මේ පීකොක් ක්විලර් කියන මැෂින් එක. ඒතර පීකොක් ක්විලර් මැෂින් එක කරමු කියලා පෑනින් ඇදපු ස්කෙච් එකක් අපි තෝරා බේරාගෙන මට තිබ්බ හොඳම අයිඩියා එක අපිට ඉක්මනටම ඉම්ප්ලිමන්ට් කරලා ව්‍යාපාරයක් විතර ඉතාමත් පහසුවෙන් ඉක්මනටම මාකට් එකට දාන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් විදිහට මට ෆිල්ටර් කරලා හොඳම දේ තෝරගන්න මේ ඉවෙන්ට්ස් මට උදව් වුණා. බිස්නස් පිචින් කම්පිටිෂන් එකක් කියන්නේ සාමාන්‍ය අවස්ථාවක් නෙමෙයි. ඒක ඕගොල්ලන්ගේ ජීවිතේ හම්බ වෙන ඉතාමත් වැදගත් අවස්ථාවක් සහ එකම අවස්ථාවක් වෙන්න පුළුවන්. මමත් ඒ වගේ මට හම්බෙච්ච අවස්ථා උපරිම ප්‍රයෝජනයට ගත්ත කෙනෙක්. මමත් ටිචින් කම්පිටිෂන්ස් වලට ගිහිල්ලා මගේ අදහස් එතන තියලා සමහර කම්පිටිෂන්ස් වලින් අපි දිනලා තියෙනවා, සමහර කම්පිටිෂන්ස් වලින් අපි පෙරදිලා තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක් ජීවිතේ. ඒතකොට එහෙම දිනුව පෙරදිච්ච හැම තැනකින්ම අපිට ඉගෙන ගන්න තියෙන වැදගත්ම දේ ඉගෙනගෙන එතන
ලොකු ලංකාවින්න ටොප් ලෙවල් බිස්නස්මන්ස් ලයිනවා ඒගොල්ලන්ගේ අයිඩියාස් අරගෙන ඒගොල්ලන් අපිට දෙන කමෙන්ට් එක හරිම සීරියස්ලි අරගෙන ඒකෙන් මොකද්ද අපිට ජීවිතේට ගන්න පුළුවන් දේ මම මෙතනින් එහාට මේ වගේ බිස්නස් එකක් කරනවද නැත්තම් මම මොන වගේ චේන්ජස්ද මේ බිස්නස් එකට කරන්න ඕනේ මං කොහොමද මේක ඉදිරියට අරන් යන්නේ ඒ අදහස් සියල්ලම අපි ඔය වගේ ඔපචුනිටිස් වලින් අරගෙන අපිට පුළුවන් කවදා හරි දවසක අපි කරන බිස්නස් එක ලංකාවේ හොඳ තැනක ලෝකෙම හොඳ තැනකට ගේන්න මම මගේ මේ ජර්නි එක පටන් ගත්තේ entrepreneurship events ඊට පස්සේ බිස්නස් ඉවෙන්ට්ස් වගේ දේවල් ඕගනයිස් කරපු දේවල් මම අමාරුවෙන් හොයාගෙන ගිහිල්ලා එතකොට ඒ වගේ අවස්ථාවක් කොච්චර වටිනවද කියලා ඒක නිසා මම දන්නවා හැබැයි මේ වගේ ඉවෙන්ට් එකක් ඔබ හොයාගෙන ඕගනයිස් කරලා එන වෙලාව අනිවාර්යෙන් මම හිතනවා ඕගොල්ලන් ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නම ඕනේ කියලා. ඒක නිසා මම රෙකමන්ඩ් කරනවා මේ entrepreneurship events වලට join වෙලා ඕගොල්ලන්ගේ තියෙන entrepreneurship skills හදාගෙන ඕගොල්ලන්ගේ ව්‍යාපාර අදහස ඇත්ත අදහසක් ව්‍යාපාර ලෝකයේ දිදුලන බබලන අදහසක් කරගන්න අවස්ථාවක් කරගන්න කියලා. ඔව් නෆීස් හරියටම කිව්වා වගේ ඕපන් යුනිවර්සිටි එක මේ අවස්ථාව ඔබේ අත ළඟටම අරන් ඇවිල්ලා තියෙනවා. සචිනි කිව්වා වගේ ඕපන් යුනිවර්සිටි එකේ තියෙන විශේෂ අධ්‍යාපන ක්‍රමවේදයන් එහි පරිසරයේ මේ සියල්ලක්ම එයට මහඟු රුකුලක් සපයනවා. ඒ අනුව තමයි ඕපන් යුනිවර්සිටි එකේ කැරියර් ගයිඩන්ස් යුනිට් එක ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය විසින් ඉනොස්පයර් OUSL නමින් entrepreneurship day එකක්. ඒ වගේම ඊට සමගාමීව business idea pitching competition එකක් සංවිධානය කරලා තියෙනවා. ඒක නිසා ඔබටත් business idea එකක් තියෙනවා නම් එය අත්හරින්නේ නැතුව එයට පණ දෙන්න අපි ඉන්නවා ඔබට අත්වලක් වෙන්න. මේ සහයෝගය මේ අත්වල තියෙන්නේ ඔබේ ඇඟිලි තුඩක දුරකින්. එහෙනම් දැම්ම ඔබේ ජංගම දුරකථනය අතට ගන්න. අපිත් එක්ක එකතු වෙන්න. මේ ස්වර්ණමය අවස්ථාව නම් මග හැරගන්න එපා. මොකද ඔබේ අනාගතය වෙනුවෙන්නේ ජයග්‍රහණය වෙනුවෙන්ම විතරයි.